හරි ලස්සන තැනක සඳහන් වෙනවා මේ ශ්‍රද්ධාව යම්කිසි තැනක අහිමි වුණොත් තියෙන තත්ත්වය මොකක්ද කියන්නේ. දැන් අපි ශ්‍රද්ධාව ඇති කරගන්න කියනවා යම් තැනක ශ්‍රද්ධාව අහිමි වුණොත් එතන බලපාන එතෙන්ට ඇතිවන තත්ත්වය මොකක්ද කියන එක. සූත්‍රයක් තියෙනවා සංඝමහතා නලකපාන කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේදී දවසක් බුදුරජාණන් වහන්සේ දීර්ඝ ධර්ම දේශනාවක් කරනවා මධ්‍යම රාත්‍රී වෙනකන්. ඊට පස්සේ භාගතුන් වහන්සේ සරියුත් හාමුදුරන්ට කියනවා සාරිපුත්ත මගේ පිට රිදෙනවා. නමුත් මේ භික්ෂු පිරිස විගත තීන මිද්දයෙන් නෑ නිදිමතක් නෑ. ඒ භික්ෂූන්ට අනුශාසනා කරන්න මම ටිකක් සැතපෙනවා කියලා. මෙන්න මේ වෙලාවේදී සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මේ ශ්‍රද්ධාව කියන කාරණාවේ තියෙන අත්‍යන්ත වැදගත්කම පිළිබඳව. ඒකෙදි දක්වනවා යම් කිසි භික්ෂුවකට ශ්‍රද්ධාව නැද්ද? ඒ භික්ෂුව කාල පක්ෂයේහි චන්ද්‍රයාමෙන් දිනෙන් දින පරිහානියටම පත් වෙනවා කියලා. ඒ ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ඒහා ප්‍රතිබද්ධවම යෙදෙන තවත් හරි වැදගත් කරුණු ටිකක් තියෙනවා. මෙන්න මේක තමයි අපි විශේෂයෙන් අවධානයට ගත යුත්තේ. යම්කිසි කුල පුත්‍රයෙකුට ශ්‍රද්ධාව අහිමි වෙනවා කියන්නේ ඒත් සමගම ඔහුට නැති වී යන වටිනා ධර්ම කොටාසයක් තියෙනවා. ඒ තමයි අපේ කලින් පණ්ඩිත හඳුරුත් මතක් කළා වගේ හිරි ඔත්තප්ප දෙක නැති වෙනවා. ශ්‍රද්ධාව නැතිවීමත් එක්ක. ඊළඟට ආරබ්ධ වීරිය නැති වෙනවා. ඇරඹු වීරිය ඉතුරු වෙන්නේ එතනින් එහාට. ඊළඟට ප්‍රඥාව දිනෙන් දින දුර්වල වීගෙන යනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා අසද්දෝ පුරිස පුග්ගලෝති සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ අසද්දෝ පුරිස පුග්ගලෝති ආවුසෝ පරිහානමේතං. අශ්‍රද්ධාවන්ත පුරුෂයාට කියන තවත් නමක් තමයි පරිහානිය කියන්නේ. ඒ අශ්‍රද්ධාවන්තයාට පරිහානිය කිව්වට කමක් නැහැ. ඒ කියන්නේ එතනින්ම මේ පුද්ගලයා වැටෙනවා කියන එක. මේක භික්ෂු ජීවිතයකට පමණක් නෙමෙයි. අපේ සියලු සදැහැති පින්වතුන් හිතට ගන්න. යම්කිසි සමාජයක යම්කිසි බුද්ධ සම්පන්න සමාජයක ශ්‍රද්ධාව නැමැති මේ ආර්ය ධනය අහිමි කරගත්තොත් ඒ සමාජයේ පරිහානියටම පත් වෙනවා. දිනෙන් දින හරියට අවපක්ෂයේ සඳ කාලපක්ෂයේ සඳ වගේ දින ඔවුන් පරිහානියට පත් වෙනවා. ශ්‍රද්ධාව අහිමි වුණොත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ නැහැ. ධර්ම රත්නය පිළිගන්නේ මහා සංඝ රත්නය පිළිගන්නේ. තුනුරුවන් පිළි නොගන්නා තත්වයකට පත් වෙනවා කියන්නේම හිරියොත්ප්ප දෙක නෑ එතනින් එහාට. ලැජ්ජාව කුමකට ලැජ්ජ වෙන්නද? කුමන අකුසලයක් කරන්නද ලැජ්ජාවක් ඇති වෙන්නේ? දැන් බොරුවක් කියනකො ගන්නකො. බොරුවක් කියන්නේ ලැජ්ජාවක් ඇති වෙන්නේ තුනුරුවන් ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. තුනුරුවන් ගැන ශ්‍රද්ධාව නැති කෙනාට ඕන බොරුවක් කියන්න පුළුවන්. ප්‍රාණඝාතය ගැන ප්‍රාණඝාතයට ලැජ්ජාවක් ඇති වෙන්නේ තුනුරුවන් ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අකුසල් කරන්න එපා. මේවා ලාමකයි, මේවා හීනයි, මේවා ග්‍රාම්‍යයි, මේවා ප්‍රතග්ජනයන්ටයි තියෙන්නේ. මේක සංසාරේ දුකටපත් වෙන ධර්මයන්. එතකොට මේ බුදු වදන පිළිගන්නේ නැති කෙනාට අර කිසිම අකුසලයකට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ. එයාට බයක් ඇති වෙන්නේත් නැහැ. එතකොට සත්ව ඝාතනය නම් ඔහු සත්ව ඝාතනයට පෙළඹෙනවා. හොරකම් නම් හොරකමට පෙළඹෙනවා. කාමයේ වර්ධව හැසිරීම නම් ඒකට පෙළඹෙනවා. ඕනම දුසිරිතකට දුරාචාරයකට පෙළඹෙනවා. ඒත් එක්කම සංඝ මහත්මයා ශ්‍රද්ධාව නැති වෙනවත් එක්කම ආරබ්ධ වීරිය නැති වෙලා යනවා. උත්සාහයක් ඇති වෙන්නේ මේ ධර්මයේ හැසිරෙන්නට ඕන. අනේ මේ ශාසනයත් එක්ක කොහොම හරි අපේ ජීවිතය හදාගෙන මේ සසර සුවපත් කරගන්නට ඕන, නිවන කරා පිළිපදින්නට ඕන. එහෙම හැඟීමක්, එහෙම උත්සාහයක් ඇති වෙන්නේ ආරබ්ධ වීරියෙන් පිරිහෙනවා. කුසීත පුද්ගලයාට කියන තවත් නමක් තමයි පරිහානිය කියලා කියන්නේ. ඒත් එක්කම ප්‍රඥාව එන්නම ඔහුට දුර්වල වෙලා යනවා. ඒ නිසා මතක තබා ගන්නට ඕන ශ්‍රද්ධාව පිරිහුණා කියලා කියන්නේ ජීවිතයක සමස්තය පිරිහි යෑමක්. භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රද්ධාව නැති වුණොත් ඊටමත් කෙටියෙන් කියන්න තියෙන සංඝ මහත්මයා ගෙදර තමයි. හදිස්සියේ හරි ගෙදර යන්නේ නැතුව ශාසන හිටියොත් ගෙදර වගේ තමයි. මොකද එතනින් එහාට ශ්‍රමණ ධර්ම පූර්ණයක් කියන එක, ශික්ෂා පූර්ණයක් කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා භික්ෂු ජීවිතයටත් සාමාන්‍ය බෞද්ධ ජීවිතයටත් මේ සියල්ලන්ටම වැදගත්ම ගයක් ශ්‍රද්ධාව කියන්නේ. ඒක අපේ බෞද්ධයන්ට වඩා මං හිතන්නේ තේරුම් අරන් ඉන්නවා බෞද්ධ විරෝධී පිරිස. ඒ නිසා තමයි
ශ්‍රද්ධාව නැති කිරීම සඳහා කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. සමාජ මාධ්‍ය වලින් වේවා කවර උපායකින් හෝ වේවා ඒ ශ්‍රද්ධාවට පහර දෙන්නේ ඔවුන් දන්නවා ශ්‍රද්ධාව නැසුවොත් සියල්ල පරිහානියටපත් වෙනවා.